අවුරුදු 700කට පමණ පෙර යුරෝපයේදී එක් සිරකුටියක්. අඟුළු දා තිබූ සිරකුටිය තුල එක් පුද්ගලයෙක්. තව පැය දෙකයි ඔහු පණ පිටින් ඉන්නේ. ඔව්, ඔහුට මරණ දණ්ඩනය නියම කරලායි තිබුණේ. ඒකත් සාමාන්‍ය මරණ දඬුවමක් නෙමෙයි. ඔහුව පණ පිටින් බිත්තියක් ඇතුළත තියලා වහන්නයි යන්නේ. හරි, කවුද මේ පුද්ගලයා? 13 වන සියවසේදී මොහුටයි මෙච්චර දරුණු දඬුවමක් කියලා ඔයා කල්පනා කරනවද? වෙල් මං ඔයාලට ඇත්තක් කියන්නද? එදා ඒ පැය දෙක ගත වුණාට පස්සෙත් ඒ පුද්ගලයාට මරණ දඬුවම ලැබුණේ නැහැ. එයාව මරණින් බේරගත්තේ the devil. තේරෙන විදිහට කිව්වොත් යක්ෂයෝ. දෙවියන්ට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉන්න යක්ෂයා කොහොමද මිනිස්සෙක්ට උදව් කරන්නේ? මේක ඇත්තක්ද? ඒ ප්‍රශ්නය ඇතුළත විශාල අභිරහසක් සැඟවිලා තියෙනවා. මාත් එක්ක ඒ අභිරහස විසඳන්න ඔයාලත් ලෑස්තිද? ඔයාලා බලන්නේ මදුස් රිපෝට්ස්. මම ඔයාලගේ මදු. එන්න වීඩියෝ එකට යමු. මේ කතාව අපි 16 වෙනි සියවසේ නම් පටන් ගමු. 1648 දී යුරෝපයේ පැවති මහා යුද්ධය අවසන් වුණා. ඒත් එක්කම යුද්ධයෙන් දිනපු ස්වීඩන ජාතිකයෝ යුරෝපය මංකොල්ල කන්න පටන් ගන්නවා. ඒ අතරතුර තමා ඔවුන්ට එක්තරා පල්ලියක් හම්බ වෙන්නේ. ඒ පල්ලිය ඇතුළත මෙතෙක් කවුරුත් නොදැකපු දෙයක් ඕන් දකිනවා. ඒ පල්ලියේ අභිරහස් දොරක් පිටිපස්සේ කාමරයක් තියෙනවා. ඒ කාමරය තුලදී තමා මොවුන්ට මේ දේ හම්බ වෙන්නේ. ඒක පොතක්. කොඩෙක්ස් ගිගාස්. එහෙමත් නැතිනම් යක්ෂයාගේ බයිබලය. නැතිනම් The Devil's Bible. මේ නම් වලින් මේ පොත හඳුන්වනවා. කිලෝ 75ක් පමණ බර ඇති මේ පොත දිග සෙන්ටිමීටර් 90කින්ද පළල සෙන්ටිමීටර් 50කින්ද උස සෙන්ටිමීටර් 20කින්ද තියෙන පුදුමාකාර පොතක් වෙනවා. මේ පොත දැකලා විස්මයටපත් ස්වීඩනවරු පිටු එකින් එක පෙරලන්න ගන්නවා. මේ පොත ඇතුළත 13 වන සියවසේ ලතින් භාෂාවෙන් ලියවුණු The Ordinary Bible එකේ පැතිකඩවල් තිබුණා. තවද ඒ කාලයේ පැවති ආයුර්වේද වෙදකම් හා දේව විශ්වාසයන් ගැනද මේ පොතේ සඳහන් වෙලා තිබ්බා. මෙහෙම හොඳ දේවල් පමණක්ම කියුවේ පොතේ පිටු එකින් එක පෙරලෙන්න ඒ පොතේ ස්වරූපය වෙනස් වෙන්න පටන් ගත්තා. කොහොමද යක්කු එළවන්නේ? ඒ සඳහා භාවිතා කරන මන්ත්‍රයන් මොනවද කියන දේවල් මේ පොතේ සඳහන් වුණා. ඕන් මේ පොතේ 280 වන පිටුව පෙරලනවත් එක්කම තිගැස්සී යනවා. ඒකට හේතුව ඒ පොතේ ඇඳලා තිබ්බ චිත්‍රයක්. ඒ චිත්‍රෙ හිටියේ The Devil. බයිබලයක් ඇතුලේ මේ වගේ දෙයක් දැක්කොත් කවුරුත් තිගැස්සෙනවා තමයි. ඔවුන් තුල තිබ්බ ඒ බය තවත් වැඩි කරනවා වගේ ඒ පොතේ තිබ්බ අන්තිම පිටු 10 කවුද ඉරලා අරගෙන තිබ්බා. ඒ අන්තිම පිටු 10 මොනවාද තිබ්බේ කියන එක අදටත් අභිරහසක්.
වර්තමානයේ මේ පොත පරීක්ෂා කරපු පරීක්ෂකයින් මේ පොතේ අභිරහස් බොහෝමයක් සැඟවී ඇති බව පවසනවා. කැලිග්‍රැෆි කියන අකුරු විශේෂයකින් තමා මේ පොත ලියලා තියෙන්නේ. මෙම පොත සෑදීම සඳහා බූරුවන් 170ක් පමණ මරා ඔවුන්ගේ හම භාවිතා කර තියෙනවා. මේ පොත හොඳින් බැලුවොත් ඔයාලට තේරෙයි මේ පොතේ මුල සිට අග දක්වාම තියෙන්නේ එකම අකුරුයි. පටන් ගත්ත තැන තිබ්බ අකුරුම තමයි අවසානයේ දක්වාම තියෙන්නේ. කිසිම තැනක අකුරු වල වෙනස්කමක් සිදු වෙලා නැහැ. ඒ නිසා මේ පොත පරීක්ෂා කළ පරීක්ෂකයින් කියන්නේ මේ පොත ලිව්වේ එක පුද්ගලයෙක්, එකම එක පුද්ගලයෙක් බවයි. ඒත් ඒ කොහොමද කියලා ප්‍රශ්නයක් ඔවුන්ම නගනවා. ඒකට හේතුව ඒ අකුරු ලියලා තියෙන විදිහයි. මේ පොතේ ලොකු කලාත්මක බවක් තියෙනවා කියලා සමහර අකුරු වලට වෙනම කලර් කෝඩ් එකක් තියෙනවා. සමහරක් අකුරු වෙනමම හයිලයිට් විවිධ ප්‍රමාණ වලින් ලියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විසිතුරු වර්ණ වලින් මේ පොත පුරාම චිත්‍ර ඇඳලා තියෙනවා. නිගමනයක් වශයෙන් එක් පුද්ගලයෙකු කන්නේ බොන්නෙත් නැතුව day and night මේ පොත ලිව්වොත් මේ පොත ලියලා ඉවර කරන්නම අවුරුදු 5කට වැඩිය යන බව පරීක්ෂකයෝ කියනවා. සාමාන්‍ය විදිහට පුද්ගලයෙක් මේ පොත ලියන්න ගත්තොත් ලියලා ඉවර කරන්නම අවුරුදු 30ක් විතර වෙනවා. එහෙම ලියනවා නම් ඔහුගේ මානසික තත්ත්වය නිසා හෝ ඔහු වයසට යාම නිසා හෝ කොතනක හරි ඔහුගේ අකුරු වල වෙනස්කමක් දක ගන්න පුළුවන් වෙනවා. ඒත් මේ පොතේ අකුරු වල පොඩිම හරි වෙනසක් දක්නට නැහැ. අන්තිම නිගමනය මේ පොත ලිව්වේ එකම එක පුද්ගලයෙක්. ඔහු හිතා ගන්නත් බැරි තරම් වේගෙන් මේ පොත ලියලා ඉවර කරලා තියෙනවා. අපි දැන් මේ කතාව ටිකක් පැත්තකින් තියලා ආරම්භයේ කතා කරපු අර සිර කුටියට යමු. ඔහුටයි මේ පොතටයි තියෙන සම්බන්ධය කුමක්ද? එදා ඒ සිර ගෙදරමයි, ඒ පුද්ගලයාමයි, ඒ පැය දෙකමයි. ඒත් ඒ සිර කුටිය තුල හිටියේ සාමාන්‍ය පුද්ගලයෙක් නම් නෙමෙයි. ඒ කිතුණු දේව ගැතිවරයෙක්. ඔහුගේ රාජකාලිය හරියට නොකරපු නිසායි ඔහුට මේ දඬුවම. ඔහුගේ පැය දෙකත් අවසන් වෙනවා. ඔහුව හිටවා ගල් එකින් එක තබනවා. ඔහුගේ ශරීරය වැහිගෙන යනවා. අවසාන ගල තියන්න යනකොටම දේව ගැතිවරයා ඔහුට තව එක් අවස්ථාවක් දෙන ලෙස ඉල්ලනවා. තමාට මේ ජනතාවත් දෙවිවරුත් පුදුමයට පත් කරන්නක් මෙන් පොතක් ලිවිය හැකි බවත් ඒ සඳහා එක් දිනක් ලබා දෙන මෙනුත් ඔහු ඉල්ලනවා. එය එක් දිනකින් කළ නොහැකි කාර්යයක් බව දැනගත් ගමේ මිනිසුන් ඔහුට එම අවස්ථාව ලබා දෙනවා. ඔහු තමා දැන්න හැම දෙයක්ම ලියන්න පටන් ගන්නවා. ලියාගෙනම ඉන්නවා. ඒ රැයත් අවසන් වෙනවා. එතකොට තමා ඔහුට තේරෙන්නේ අද රෑ ඇතුළත එය ලියා අවසන් කිරීමට නොහැකි බව. කොහොමත් තමාගේ පණ යන බව දැනගත් දේවගැතිවරයා අවසානයේදී එක්කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා. ඔහු ඇස් දෙක වහලා ප්‍රාර්ථනා කරනවා. ඒ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි, යක්ෂයෙක්ගෙන්. යක්ෂයාගේ අධිපති ලූසිෆර් එතනට එනවා. ඒ පොත ලිවීමට උදව් කරන්න අවශ්‍ය නම් තමාට අවශ්‍ය ඕවමනාම වේලාවක එම දේවකැතිවරයාගේ පණ තමා ගන්නා ලෙස ලූසිෆර් කියනවා. යක්ෂයාගේ අධිපති ලූසිෆර්ගේ උදව්වෙන් ඒ පොත ඒ රැයින් ලියා අවසන් වෙනවා. ඒ දේවගැතිවරයාගේ මරණ දඬුවමත් සදහටම ඉවත් කරනවා. මේ පොත ගැන මේ වගේ ජනප්‍රවාදයක්
ඒ රටේ මිනිසුන් තුළ දැනටත් තියෙනවා. ඒත් අපි මේ කතාවෙන් ගත හැකි දෙයක් තියෙනවා. මේ ජනප්‍රවාදයේ හා විමර්ශකයෝ කිව්ව කතාවේ තියෙන ලොකුම එකමුතුකම තමයි මේ පොත ලිව්වේ එක පුද්ගලයෙක්. එකම එක පුද්ගලයෙක් යන එක. ඒ කොහොමද කියන එක අදටත් අභිරහසක්. ඒ විතරක් නෙවෙයි. අර ඉරුණු පිටු 10 යක්ෂයාට වැඳුම් පිඳුම් කරන්නේ කොහොමද කියලා තිබුණු බවට ජනප්‍රවාදවල සඳහන් වෙනවා. අදටත් ස්වීඩනයේ ජාතික කෞතුකාගාරයේ තියෙන මේ පොත ඇත්තටම යක්ෂයාගේ අතින් ලියවුණු එකක්ද? මේ යක්ෂයාගේ බයිබලයද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තව වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් බායි.